හායි බොක්කලා කොහොමද ඉතින් ඔයාලට මේ උදෙන්ම යන්නේ පොඩි ඉවෙන්ට් එකකට බලමු කොහොමද මගේ අද දවස ගෙවෙන්නේ කියලා. ඉතින් උදෙන්ම ආවා අපි ඉතින් මේ ඇවිල්ලා ඉතින් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ගමන පටන් ගත්තා. ඉතින් මේ මගේ යාළුවොත් එක්ක තමයි යන්නේ. අපි ඉතින් උදේ 6:00 වගේ එනකොට අපි ගමන පිටත් වුණා. දැන් නම් 7ට වගේ ඇති. ඉතින් මේ අපි යන්නේ පානදුරේ බාන් හවුස්. ඒක තමයි අද ඉවෙන්ට් එක අපිට තියෙන්නේ. ඉතින් යමු මාත් එක්ක. මේ නම් ඉවෙන්ට් එක ඉවරලා ගත්ත වීඩියෝස් වගේක් තියෙන්නේ. මේ වෙනකොට අපේ ඉවෙන්ට්ස් එක ඉවර වෙලා ගොඩක් ඉවරයි. මේ ලොකේෂන් එක මාරම ලස්සනයි. ඒකයි මම මේක වීඩියෝ එකකට දාන්න හිතුවේ. ලස්සන ප්ලේස් එක තියෙන්නේ. වලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි ලොකේෂන් එක. ගොඩක් ෆන් ඇක්ටිවිටීස් එහෙම තිබ්බා. මට ඒ ටික ෆොටේජස් වලට ගන්න බැරි වුණා. මේ හොටෙල් එක හදලා තියෙන්නේ වෙනමම ලුක් එකකට. ඒක ඩිසයින් කරලා තියෙන විදිය ලස්සනයි මාරම විදියට. ලී වලින්ම තමයි සාමාන්‍ය ගොඩක් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. කෑම ගොඩක් රසයි. ගොඩක් කෑම වර්ග තිබ්බා. මම රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් කියන්න පුළුවන් බාන් හවුස් එක. දැන් ඉවෙන්ට් එකේ අන්තිම හරිය වගේ තියෙන්නේ. යාළුවොත් එක්ක විනෝදෙන්න මේක වඩා රැකින් පේන්නේ ඔයාලට අවශ්‍ය නම් ඒවල බුක් කරගන්න පුළුවන් පාටි එකකට වගේ. මේකේ සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන ඇතුළ ලී වලින්. මේ මගේ ඉවෙන්ට් එකේ හිටපු යාළුවෝ ටික ඉන්නේ. දැන් ඉවෙන්ට් එක ඉවරයි. අපි දැන් කොහොම යන්න හදන්නේ. ඉවෙන්ට් එක ඉවරලා පොඩ්ඩක් අපි බීච් එක පැත්තට ආවා. සන්සෙට් එක බලනත් එක්ක ලස්සන වීව් එකක් තියෙන්නේ. තමයි ඉතින් අද දවස ගත වුණේ. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් වෙනත් දවසක හමු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරු හරි ඉන්නවා නම් මම සබ්ස්ක්‍රයිබ් කරගන්න. එහෙනම් වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා. ආදරේ හැමෝටම.